සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙදි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලා සියලුම දෙනාම නංගිලා මල්ලා මම වැඩි කතා නැතුව මේ වීඩියෝ එකට කෙලින්ම යන්නම් මොකද ඔයාලා ගොඩක් අහපු ප්‍රශ්නයකට තමයි මේකෙන් පිළිතුරු මම දෙන්න හදන්නේ. ඔයාලට මතකද මම මේ වීඩියෝ එකට කලින් ආපු වීඩියෝ එකේදී පෙන්නුවා මගේ වීඩියෝස් බලන නංගි කෙනෙක් කො මල්ලි කෙනෙක් මට මෙන්න මේකේ වෙලා තිබ්බා කියලා. මෙන්න මේ විදිහට යා Google එකේ ගිහලා සර්ච් කරලා 2026 O level results release date කියලා. එතකොට යාට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තොරතුරු. මේකේ තියෙන්නේ මැයි 5 වෙනිදායි මැයි 22 වෙනිදායි අතරදී මේ ප්‍රතිඵලය නිකුත් වෙනවා කියලා. එතකොට නංගිලාමයිලා මේකේ කොහෙවත් ඔයාලට පේනවද සඳහන් කරලා දෙනවා ඔෆිෂියලි කියලා. නිල වශයෙන් දෙනවා කියලා මේකේ ඔයාලට කොහෙවත්ම සඳහන් කරලා නැහැ. එතකොට මම දැන් ඔයාලට මේ වෙලාවේදී දැන් ගිහිල්ලා පෙන්නන්නම් Google එකේ ඕකම සර්ච් කරලා පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ගිහිලා සර්ච් කරාන් පස්සේ ඔයාලට මේ මෙතන බලා ගන්න පුළුවන් වෙයි මේ ඊයේ එකත් එක්ක O level examination released in Sri Lanka are accepted to be officially released කියලා මැයි මාසේ අගභාගයෙන් පස්සේ කියලා ඔයාලට මෙතන කියලා තියෙනවා. ඕනනම් මේක සිංහලෙන් translate කරලත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඕනනම් මම එකත් කරලා පෙන්නන්න පොඩ්ඩකින්. සිංහලෙන් translate කරලා තමයි නංගිලා මල්ලා ඔය තියෙන ඔයාලට මෙතන පේන්නේ ඇති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2026 මැයි අගභාගයෙන් පසුව නිල වශයෙන් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ කියලා මෙතනදී ඔයාලට දීලා තියෙනවා. ඔයාලට මතක නම් ඔයාලා කලින් මේක සර්ච් කරලා තිබ්බට ඒකේ කොහෙවත් තිබුණේ නැහැ නිල වශයෙන් මෙතන ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඕනනම් ඔයාලට ස්ක්‍රීන්ෂොට්ස් එහෙම තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේක සර්ච් කරපු කට්ටිය තව ඉන්නවා මම උදේ වීඩියෝ එක දැම්මට පස්සේ ඒකකවත් තිබෙත් නැහැ මෙතන නිල වශයෙන් නිකුත් කරනවා කියලා. අපේ WhatsApp group එකේ ඉන්නවනම් මම ඔයාලට මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඔයාලා WhatsApp group එකට ෆොටෝස් ටිකුත් දාන්නම් එක එක්කිනා මට ඒ ස්ක්‍රීන්ෂොට්ස් තියෙනවා. ඒවත් දාන්නම්. ඒකට ඔයාලා මේකත් එක්ක බලන්න මෙතන කියලා තියෙනවා නිල වශයෙන් නිකුත් කරන්නේ මැයි අගභාගයෙන් පසුව කියලා. එතකොට ගොඩක් දුරට ඔයාලගේ ප්‍රතිඵලේ මැයි අන්තිම සතිය හෝ ජූනි මාස මුලදී අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් වේවි. අපි විශ්වාස කරමු ගොඩක් දුරට මැයි මාස අන්තිම සතියේදී ඔයාලගේ ප්‍රතිඵලේ නිකුත් වෙවි කියලා. එතකොට ගොඩ දෙනෙක් මගෙන් තව දෙයක් අහලා තියෙනවා 22 වෙනි සිකුරාදා නිකුත් වෙනවද කියලා. ඉතින් දැන් මේ නිවුස් එකෙන් පස්සේ ඔයාලට පොඩ්ඩක් විශ්වාසයක් ඇති වෙනව නේද නංගිලා මල්ලා ඔයාලගේ ප්‍රතිඵලය කවදා වගේ නිකුත් වෙයිද කියලා. අගභාගයේදී කියන්නේ 22 වෙනිදා නිකුත් වෙන්න හැකියාවක් නැහැ. අගභාගය කියන්නේ අගභාගයනේ කියන්නේ අන්තිම සතියේ. අන්තිම සතිය හෝ ජූනි මුල් සතියේදී ඔයාලගේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙවි. ජූනි මුල් සතියෙන් එහාට නම් කොහොමත් ඕක යන්නේ නැහැ. ඒක නම් 100%ක් හැමෝටම විශ්වාසයිනේ. ඒතකොට නංගිලා මල්ලා ඔයාලට දැන් ගිහිල්ලා මේක Google එකේ සර්ච් කරත් මේක මේ විදිහටම බලා ගන්න පුළුවන් වේවි. මීට අමතරව දිනේ වෙනසක් සිදු වුණොත් මම ඔයාලට වීඩියෝ එකක් ආයෙ දාන්නම්. දැනට ඔයාලා විශ්වාසය තියාගන්න මැයි මාසේ අන්තිම සතිය තමයි ඔයාලගේ ප්‍රතිඵලෙ නිකුත් වෙන්නේ කියලා ඔන්න කට්ටිය මගෙන් අහලා තිබ්බ අනුමාන කරලා දවසක් දෙන්න බැරිද අයියේ කියලා. ඔන්න මම දැන් කියනවා මැයි මාසේ අන්තිම සතියේදී තමයි ඔයාලගේ ප්‍රතිඵලෙ නිකුත් වෙන්නේ. එහෙනම් නංගිලා මල්ලා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. අපේ channel එක හොඳයි නම් අපේ channel එක ඔයාලට ප්‍රයෝජනවත් නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. මේ වගේ වටින දේවල් මම ඔයාලට ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ වීඩියෝ එක නවත්තනවා. අදට ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම ජය වේවා.